මගේ ජීවිතය ගත්තාම සංගීතයට මුසු වෙලා ගියා. ඒක ඇතුලේ වෙලාවක් කාවක් නැහැ. ඒකම ජීවිතය වුණා. Yes, that's a fact. And this is the life that I love. හැබැයි ළඟකදී ඉඳන් මම හිතන්න පටන් ගත්තා මම ජීවිතයේ 3න් එකක් ගත කරන තැන. ඒ තමයි මම නිදන තැන. ගත සිත නිවන තැන. So still I love myself so deeply. ඉතින් මම මේ කතාව කියන්න හිතුවේ ඔයත් ඔයාගේ ජීවිතයට තදින්ම ආදරය කරන කියලා හිතපු නිසා. මොකද අපි හැමෝම ජීවිතේ 3න් එකක් ගත කරන්නේ මෙට්ටයක් එක නිසා. මම හොයාගෙන ගිය හොඳ මෙට්ටයක්. ඒ වුණාට මට ලැබුණේ ඉතාම හොඳ නින්දක්. ඒක තමයි. I'm coming. Come. එන්න. Mr. Lukanta? Sir? මෙයාලා මේ චෙක් කරන්නේ මගේ මෙකෑනිකල් බොඩි බැලන්ස් එක. බයෝරිද්ම් කියන්නේ අපිව ලයිව් තියාගන්න ශක්තිය. එහෙමත් නැත්නම් අපිව ඇක්ටිව් විදියට තියාගන්න ඕන වෙන ජීව ශක්තිය. බයෝරිද්ම් එක නිසා තමයි හියුමන් බොඩි එකේ එනර්ජි එක, මෙකෑනිකල් බැලන්ස් එක, කන්සන්ට්‍රේෂන් පවර් එක මේ ඔක්කොම දේවල් ලැබෙන්නේ. බයෝරිද්ම් එක අඩපණ වුණොත් අපිට කිසි දෙයක් කරගන්න බැරි වෙනවා. අපේ එදිනෙදා බාහිර ක්‍රියාකාරකම් නිසා, අපේ බිසි ලයිෆ් ස්ටයිල් එක නිසා අපි ගන්න ෆෑස්ට් ෆුඩ්ස්, ජන්ක් ෆුඩ්ස් වගේ ශරීරයට අහිතකර ආහාර වර්ග නිසා, ඒ වගේම අපේ අන්හෙල්ති ක්‍රියාකාරකම් නිසා බයෝරිද්ම් එකට අහිතකර බලපෑම් වෙලා තියෙනවා. ඇත්තටම මේ බයෝරිද්මික් මැට්‍රස් එකෙන් වෙන්නේ ඔයාගේ බයෝරිද්ම් එක නැවත බැලන්ස් කරන එක. එහෙමත් නැත්තම් නැති වෙලාගේ ඔයාගේ එනර්ජි එක ආයම රෙස්ටෝ කරලා දෙන එක. එහෙම වුණාම ඔයාට හොඳ නිරෝගිමත් සුව නින්දක් ගන්න පුළුවන් වෙනවා. බයෝරිද්මික් මැට්‍රස් එකේ තියෙන පොසිටිව් වයිබ්‍රේෂනල් ටෙක්නොලොජි එකෙන් ඔයාගේ ජවයත් ශක්තියත් වැඩි කරමින් ඔයාව ප්‍රබෝධමත්ව සුවයෙන් තියන්න කටයුතු කරනවා. ලයිට් පත්වෙන මෙට්ට දැකලා තියෙනවද? බලමු. මේ බල්බ් එක බලමු. වා. මැජික්ද? නෑ මැජික් නෙමෙයිනේ. අපි මේ එක්ස්පර්ට් කියන ගාම යන්නේ. කියන්න මේක ගැන මේ බල්බ එක පත්වවෙන්නේ කොහොමද? මොකක්ද හේතු විස්තර කියන්න? ඇත්තටම සර්ක වගේ මැජික් එකක් නෙමෙයි මේක හදලා තියෙන්නේ ග්‍රැෆේන් වලින්, ග්‍රැෆයිට් වලින් තමයි පියුරිෆයි කරලා ග්‍රැෆේන් හදලා තියෙන්නේ. ග්‍රැෆේන් වල තියෙනවා හොඳ ගුණාංගයක්, මේ හොඳ ඉලෙක්ට්‍රික් අන්වන්ටඩ් ස්ටැටික්ස් ඩිස්චාර්ජ් කරගන්න පුළුවන්. අපි ඒක තමයි මේකෙන් ප්‍රූෆ් කරේ. සර් මේ ලයිට් එකෙන් පස්සේ බලලා. ඒතර මේකෙන් අපි පෙන්නපු එකෙන් අපේ ශරීරයට අපිට ගොඩක් බලපාන්නේ. අපේ ඇඟේ එදිනදා වැඩ කටයුතු වලදී අපේ ශරීරයේ ස්ටැටික්ස් බිල්ඩ් අප් වෙනවා. ඒ කියන්නේ මොනවාරි දෙයක් ඇල්ලුවොත් ස්ටැටික්ස් බිල්ඩ් අප්. ඒක නැති කරගත්තේ නැත්නම් අපිට ස්ට්‍රෙස් එක වැඩි වෙනවා. අපි මේ මැට්‍රස් එකෙන් කරන්නේ ස්ට්‍රෙස් එක නැති කරන එක. එතකොට මේකේ පැය 8ක් නිදා ගන්නකොට වෙන්නේ අපේ ඇඟේ තියෙන අන්වන්ටඩ් ඉලෙක්ට්‍රිකල් චාර්ජ් එක ඩිස්චාර්ජ් කරලා දෙනවා. සුවපත් භාවයක් තමයි මේකෙන් අපි ලබලා දෙන්න හදන්නේ. හොඳයි. එහෙනම් අපි වැලන්ටීනෝකට ස්තුතියි කියමු. මේක හැදුවත් නේද? රයිට්. බොහොම ස්තුතියි සර්. රයිට්. ජය. Hello. හොඳයි. මොනවද මේ? හොඳයි. මොකද්ද මේ? විස්තර කියන්න කලින් මේ පිලෝ එක ගන්න. හොඳයි. සපයි. චෝ. දැන් මේ පිලෝ එක ගන්න. මේක මොකද වෙනස? සීතලයිනේ.
මේක Sure. තමයි Cool. අපේ කූල මැට්‍රස් එක. I'm thinking, touch me, I'm cool. Now you see. මේක හදලා තියෙන්නේ high thermal conductivity fabrics වලින්. ඒතර මේ මැට්‍රස් එකට පුළුවන් Oh. ඇට්මොස්ෆියර් එකේ තියෙන cool air particles අරගෙන absorb කරලා store කරන්න. I see. එතකොට අපි නිදාගෙන ඉන්නකොට අපිට අවශ්‍ය thermal comfort එකට මේ මැට්‍රස් එකට දෙන්න පුළුවන්. මේ material එක දෙක තියෙන්නේ. ඔව්. Oh, I see. Right. මම පොඩ බලන්න දිනන. අනිවාර්යෙන් බලන්න. පොඩ. මේකෙත් තියෙනවා ඒක නේ? මේක තියෙනවා. මේක තමයි කූල මැට්‍රස් එක. මේක අපේ කූල පිලෝ එක. Right, right. හරිම ෂෝක්. නියමයි. Super. All the very best. Thank you very much. Right. මිනිස්සුන්ගෙන් 100කට 60කට වඩා තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි කොන්ද අමාරුව. එහෙම නැත්නම් කොන්ද ආශ්‍රිතව තියෙන වෙනත් ලෙඩ රෝග. ඉතින් අපි ඩොක්ටර්ස් ළඟට ගියොත් ඩොක්ටර් කෙනෙක් කියන්නේ ෆ්ලැට් සර්ෆේස් එක නිදියා ගන්න කියලා. හරියට මෙන්න මේ වගේ. මේක ෆ්ලැට් සර්ෆේස් එක. හරියටම හරි මිස් ලෝකාන්ත. හලෝ. මේ මේට්‍රස් එක තමයි ලංකාවේ මේ වෙනකොට තියෙන හොඳම ඕතොපෙඩික් මේට්‍රස් එක. Right. මේක පාවිච්චි කරලා තියෙනවා අපි ටෙක්නොලොජි එකක් hybrid inner spring technology කියන මේක ටෙක්නොලොජි. ඇතුලේ ස්ප්‍රින්ග්ස් තියෙනවා. ස්ප්‍රින්ග් ස්ට්‍රක්චරයකුත් එක්ක තමයි මේ මේට්‍රස් එක හදලා තියෙන්නේ. Right. ඉතින් මේක ස්පෙෂලි ඕනම කෙනෙක්ට තමන්ගේ කොඳු වැට පෙළ හරියාකාරව ස්ථානගත කරගන්න. එහෙම නැත්නම් අපි කියනවා ස්පයිනල් ඇලයින්මන්ට් එක හරියට මේන්ටේන් කරගන්න ඕනි. හරි. ෆ්ලැට් සර්ෆේස් එක මේ මේට්‍රස් එකෙන් වැලන්ටිනෝ අපි හදලා තියෙනවා. හරි, හරි. එතකොට මේ මේට්‍රස් එක විශේෂයෙන්ම ගර්භණී මව්වරුන්ට, ක්‍රීඩාවල නියැලෙන අයට, වයෝවෘද්ධ අයට සමහර වෙලාවට අමම කියනවා මේක මේ කොන්දේ අමාරුවක් තියෙන්න ඕනේද මේක පාවිච්චි කරන්න කියලා. හරි. එහෙම නැහැ මේක ඕනෙම කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්. කොඳු වැට පෙළ හරියාකාරව තියාගන්න ස්ථානගත කරගන්න පුළුවන් හොඳ මේට්‍රස් එකක් වැලන්ටිනෝ අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. මේක නම මොකක්ද ආයෙත් කියන්න? වැලන්ටිනෝ ආරෝග්‍ය ස්පයිනල් කැර් මේට්‍රස් එක. Right. හොඳයි. බොහොම ස්තුතියි. Thank you. Explanation. Thank you very much. රොමෑන්ටික් ෆීල් එකක් එන්නත් විවේකී මනසක් තියෙන්න ඕනෑ. නමුත් දැන් තියෙන කලබල ලෝකෙත් එක්ක එහෙම හැඟීම් දැනින් අඩු වෙලා තියෙනවා. කොහොම හරි මම ඊළඟට කියන්න යන්නේ මේ ප්‍රශ්නය තේරුම් අරගෙන වැලන්ටීනෝ ඔයාලට ගෙනාපු විසඳුම ගැන. ගිටාර එක දැක්කම ප්ලේ කරන්න හිතුණා නේද? අනිවාර්යයෙන් රොමෑන්ස්නේ ඔයගොල්ලෝ ඔක්කොම තියෙන්නේ. රොමැන්ටික් ඉතින් Romantic ඒ feel ෆීල් එක. එක ආවනේ ඉතින් ඒකින්ද. කියන්නකෝ මේක මේක අපේ පොඩ්ඩක්. වෙල්නස් රේන්ජ් එකේ තියෙන තවත් එක ස්පෙෂල් මැට්‍රස් එකක්. ඔව්. මේ මැට්‍රස් එකේ ටෙක්නොලොජි එක තමයි මයික්‍රෝ කැප්සූල් ටෙක්නොලොජි එක. මයික්‍රෝ කැප්සියුල්. ඒ මට ඒ කියන්නේ පොඩ්ඩක් මයික්‍රෝ විස්තර කැප්සූල් කරන්න. ටෙක්නොලොජි එකකින් කරන්නේ දැන් මේ টপ ලේයර් එකට මේ මයික්‍රෝ කැප්සූල්ස් මිලියන්ස් ගාණක් ඉම්බෙඩ් කරලා තියෙනවා. ඒකේ තියෙනවා රෝස් බේස් හර්බල් ෆ්‍රේග්‍රන්ස් එකක්. ඔය සේ. අපි නිදාගත්තාම අපේ ඇඟේ තියෙන බොඩි ෆ්‍රික්ෂන් එකට මේ කැප්සූල්ස් ඕපන් ඕපන් වෙනවා. එතකොට එන ෆ්‍රේග්‍රන්ස් එකට පුළුවන් අපේ හැපි ෆීලින් එක වැඩි කරන්න. ස්ට්‍රෙස් එක අඩු කරන්න. ඉතින් රොමැන්ටික් ෆීලිංස් අඩු මේ කාලේ ඔව්. මේ මැට්‍රස් මේ එක කාලේ නෑනේ ඉතින් ඔව්. අතට. ඔව්. හොඳ රිලේෂන්ෂිප් එකක් ගෙනියන්න ඔව්. අවශ්‍ය කරන මැට්‍රස් එක. තව තියෙනවනේ ඔයගොල්ලෝ ඒකේ. ඔව්. තව ෂෝරූම් එකේ අපි ඇවිල්ලා බලමු. බස්. ඕකේ. Okay. Thank you. ඉතින් මේකද නින්ද නැතිකට තියෙන සොලූෂන් එක. ඉසරෝකාන්ත හරියටම හරි නින්ද නැති ප්‍රශ්න තියෙන එකම සොලූෂන් එක මැග්නටික් වේව් තෙරපින් දෙන මැග්නරස් මෙට්‍රස් එක. කියන්න බලන්න. මේක ටෙක්නෝලොජි එක වෙන්නේ අපි දන්නවා අපි කරන ඕන බාහිර ක්‍රියාකාරම් නිසා අපි ඉන්ෆ්ලුවෙන්ස් වෙලා ඉන්නේ මැග්නටික් වේව්ස් එක. right. ඒකෙන් වාගේ වේව්ස් අඩු වෙන්න පුළුවන් වැඩි වෙන්න පුළුවන්. හැබැයි නිදාගද්දි uninterrupted 6 hour and 8 hour plus sleep එකක් ගන්න පුළුවන් එකම මෙට්‍රස් එක තමයි මේක. oh I see. ඉතින් දැන් මෙහෙම බලාගෙන යනකොට මේ වැලන්ටීනෝ වෙල්නස් සීරීස් එක බලනකොට මේ බෙහෙත් උරෝක් වගේනේ. ඉසරෝකාන්ත හරියටම හරි. ඒකනේ එන්න.